හැකීක්මනින් LTT ත්‍රස්තවාදීන්ගෙන් මිදී පැමිණෙන්නේයි ජනපතේ යුදමුක්ත කලාපයේ වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. තවදුරටත් LTT ත්‍රස්තවාදීන් යුදමුක්ත කලාපයේ රඳවාගෙන සිටින සිවිල් ජනතාවට ජනාධිපතිතුමා අද දින විශේෂ පණිවිඩයක් යැවීමට කටයුතු කළේය. විශේෂ අත්පත්‍රිකා මගින් එම පණිවිඩය යොමු කර තිබුණි. ගුවන් හමුදාවේ සහයෝගයෙන් එම අත්පත්‍රිකා යුදමුක්ත කලාපයට මුදා හැර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ. LTT විසින් යුදමුක්ත කලාපය තුල ප්‍රාණාපකරුවන් ලෙස ඉතා අවාසනාවන්ත ලෙස රඳවාගෙන සිටින ඔබ සියලු දෙනාට මුහුණ පෑමට සිදු වී ඇති අතිශයින්ම පීඩාකාරී සහ දුක්ඛිත තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මා තුළ ඇත. LTT හුදෙක් Tamanගේ ආරක්ෂාව සඳහාම මිනිස් පලියක් ලෙස එසේ ඔබ රඳවාගෙන ඇත. එම ම්ලේච්ඡ ක්‍රියාව නිසාම ඔබට දිගින් දිගටම මෙම පීඩාකාරී තත්ත්වයට තේ සිටීමට සිදුව තිබේ. එබැවින් මුදාගත් ප්‍රදේශ කරා හැකීක්මනින් පැමිණෙන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. එසේ පැමිණෙන සෑම අයෙකුගේම සුබ සාධනය සහ ආරක්ෂාව සහතික කිරීමේදී ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමට මාගේ රජය නිරතුරුවම සූදානමින් සිටී. ඒ ජනාධිපතිතුමා යුදමුක්ත කලාපයේ ජනතාවට ලැබීමට සැලැස් වූ පණිවිඩයයි. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ලෝක අවධානය යොමු කරන ජගත් මැයි දිනය අදයි. ජීවත් වීම උදෙසා දහදිය කඳුළු හෙළන කම්කරු ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් અભේතව සටන් වැදුණු අතීත සගයන් සිහි කරමින් මැයි දිනය සමරති. 1886 ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකඩ් චතුරස්‍රයේදී කම්කරුවෝ සිය අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසයේ මුල් වරට පෙළ ගැසුණහ. එදා ජීවිත පරිත්‍යාගයෙන් පැය 8ක වැඩමුළුවේ දිනා ගැනීමට කම්කරු ජනතාව සමත් වූහ. ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ ඒ.ඊ. ගුණසිංහ මහතා මෙරට කම්කරු ජනතාව අද දිනේ කෘතවේදීව සිහිපත් කරති. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය සහ වෘත්තීය සමිතිය බිහි කිරීමට පුරෝගාමීව ක්‍රියා කළේද ඒ.ඊ. ගුණසිංහ මහතායි. ඒ මහතාගේ 118 වන ජන්මදිනයේද අදට යෙදේ. ගුණසිංහ මහතා සිහිපත් කිරීමේ උත්සවයක් ගුණසිංහපුර ඒ.ඊ. ගුණසිංහ ප්‍රතිමාව අභියසදී පැවැත්වින. අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තිබූ පියවර සවිමත් කළ රටේ වැඩ කරන ජනතාවට ජනපතිගෙන් ජාතිය ප්‍රණාමය. රට සුරක්ෂිත කර සමෘද්ධිමත් කිරීමේ ගමනේ ජයග්‍රහණ සියල්ලේම කොටස්කරුවන් වීමට වැඩ කරන ජනතාව ඉවසිලිවන්ත වීම සමස්ත ලෝකවාසීන්ගේම ගෞරවාදරයට හේතු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය මැයි දින පණිවිඩයෙන් කියා සිටී. රටේ සංවර්ධනයේ නිවැරදි මාවතකට ගැනීමේ අරකලයක නිරත වූ අපට වැඩ කරන ජනතාව ලබා දුන් ශක්තිය අමතක නොවේ. ජයග්‍රහණ විජයග්‍රහණ බවට පත්කොට පක්ෂපාත ભેද නොසලකා රට දිනවන මාවතට ජාතිය එළඹ සිටී. මෙමගින් තහවුරු වන්නේ වැඩ කරන ජනතාවගේ පැවැත්මයි. සමස්ත ලෝකයේම වැඩ කරන ජනතාව කම්කරු දිනේ සමරන මෙම අවස්ථාවේ අපේ රටේ වැඩ කරන ජනතාවට සිය සුභාශිංසන එක් කරන බව ජනාධිපතිතුමා කියා සිටී. කම්කරු දිනේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභියෝග ජය ගනිමින් රට ගොඩනැගීමේ රජයේ භාරදූරකාරයට වැඩ කරන ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි. එබැවින් සිය අයිතීන් රැක ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අදිටන් කර ගැනීම අද දිනේ වැඩ කරන ජනතාවගේ යුතුයකම වනු ඇතැයි වික්‍රමනායක මහතා කියා සිටී. මැයි දිනය සමරන සමස්ත ශ්‍රී ලංකා වාසී වැඩ කරන ජනතාවට අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පිරිනමයි. ජීවත් වීම ආරම්භය අතීතයේ පටන් දහඩිය කඳුළු සෙලමින් බොහෝ දුක්ගැට විඳි වැඩ කරන ජනතාව සිය හිමිකම් වෙනුවෙන් කළ අභීත සටන් සහ අත්පත් කරගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙවර මැයි දිනය සමරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය කම්කරු දින පණිවිඩයෙන් කියා සිටී. ලෝක ආර්ථික අර්බුදය යුද වියදම් ඇතුළු නොයෙකුත් දුෂ්කරතා මැදවුවද වැඩ කරන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව ඇමති අතවුද සෙනෙවිරත්න මහතා කියයි. මෙම තීරණාත්මක මොහොතේ රටේ ආර්ථික වර්ධනය සඳහා දායක වන්නේද සිය මැයි දින පණිවිඩයෙන් අමාත්‍යවරයා වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර කම්කරු අමාත්‍ය මවින් සිල්වා මහතාද මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබේ. වෘත්තීය අයිතීන් දිනා ගන්න අතර රට ගොඩනැංවීමේ ජාතික කාර්යයටද
අපකප විය යුතුය යන්න වැඩ කරන ජනතාවගේ අධිටන විය යුතු බව අමාත්‍යවරයා පවසයි. LTT ත්‍රස්තවාදයේ අවසන් කිරීමේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව රජයට ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරන බවද අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කම්කරු දින පණිවිඩයෙන් කියා සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරිලගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වින. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අපි සම්බන්ධ වෙනවා එහි සිටින අප නියෝජිත මංගල රදලියගොඩ සමග. මංගල, වැඩ කරමු රට හදමු සමගියෙන් පෙරට යමු තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ දින සමරුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේට සුළු මොහොතකට පෙර අවසන් වුණා. මැති ඇමතිවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් වෘත්ති සමිතිවල නියෝජිතයන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරී රාශියක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩ කරන ජනතාව තම රජයේ සමග සිටින බව බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් ඔප්පු කර පෙන්නු බව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේදී ප්‍රකාශ කළා. වැඩ කරන ජනතාව මේ රජයේ වටා පෙළ ගැසෙන්නේ වැඩ කරන ජනතාවට ඇත්ත කිව් ඒ වගේම ඔවුන්ට අවංක වුණු ආණ්ඩුවක් නිසා බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මේ රටේ ත්‍රස්තවාදයට එරෙහිව මොනතරම් නීති පැනෙව්වත් ඒ එකම නීතියක්වත් වැඩ කරන ජනතාව මර්ධනය කිරීමට තමන් යොදා නොගන්නා බවද ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව අමතමින් මෙහිදී ප්‍රකාශ කළා. මෙම මේ දින සමරුවට විශේෂ සුබපැතුම් පණිවිඩ එක් කරමින් මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය විනයාග මුර්ති මුරලිතරන්, ජාතික සමගි පෙරමුණේ නායකා ඇමතිනි ෆේර්ලි අශ්රප්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනයේ සභාපති WH පීදාස යන මහතුරුන් අදහස් දැක්වුවා. කම්කරු අමාත්‍ය අකවුදු සෙනවිරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මෞලාන යන මහතුරුද මේදී අදහස් ප්‍රකාශ කළා. වජිර පෙරේරා, ධම්මික සේනානායක සමග මම මංගල රදලියගොඩ අරලියගහ මන්දිරයේ සිට. ස්තුතියි මංගල. අරලියගහ මන්දිරයේ සිට තොරතුරු ගෙනාවට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ දර්ශන අපගේ රාත්‍රී 9:30 ප්‍රතිවිකාශයෙන් බලාපොරොත්තු වන්න. හම්බන්තොට වරායේ ඉදිකිරීම ජනපතිගේ හදිසි නිරීක්ෂණයට. බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ එහි සංචාරයක නිරත විය. අදාළ ඉංජිනේරුවන්ගෙන් වරායේ ඉදිකිරීම කටයුතු පිළිබඳ කරුණු විමසුමු ජනාධිපතිතුමා එහි ඉදිකිරීම කඩිනම් කරන ලෙසටද උපදෙස් දුන්නේය. ජනාධිපතිතුමා සමග එම අවස්ථාවට අමාත්‍ය චමර් රාජපක්ෂ, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත් සහ වරාය අධිකාරිය සභාපති ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම යන මහතුරුද එක් වූහ.